ඔයාගේ මූණේ තියෙන පුංචි අඳුරු ලප නිසා ඔයත් අපහසුතාවට පත්වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේක නිසා මගේ මූණ කැත වෙලා කියලාට හිතලා තියෙනවද? ඒක තවදුරටත් කරදරයක් නෙමෙයි. ඔයාගේ නිවසේම පුංචි කුස්සියේ තියෙන අමුද්‍රව්‍ය 3කින් ඔයාට මේකට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු ඔයාගේ මුහුණ කැත කරන, ඔයාව අපහසුතාවට පත් කරන, ඔයාට මානසික වදයක් වෙන මේ පුංචි අඳුරු කළු ලප ඔයාගේ ගෙමිසෙම තියෙන පුංචි අමුද්‍රව්‍ය කිහිපයකින් ඉවත් කරගන්න කොහොමද කියලා. මේකට අපිට ඕන වෙනවා සුදු සීනි, කෝපි කුඩු සහ බිත්තරයක්. මුලින්ම බිත්තරේ කඩාගෙන ඒකේ සුදු මදේ වෙන් කරගන්න. ඉන්පසුව ඒකට කෝපි කුඩු හැන්දක් එකතු කරන්න. අනතුරුව සුදු සීනි හැන්දි එකහමාරක් එකතු කරන්න. දැන් මේක හොඳින් කවලම් කරන්න. මතක තියාගන්න, මේ ආලේපනය ඔබේ මුහුණේ ගල්වන්න පෙර ඔබ අනිවාර්යයෙන්ම ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කර වේලා ගත යුතුයි. එහෙම නැත්නම් පිසදා ගත යුතුයි. මේ වියලි මුහුණේ එහෙම නැත්නම් හොඳින් සිදු කරගත් මුහුණෙහි ඔබ මේක ආලේප කරන්න ඕන. මේ ආලේප කරද්දී ඔබට ඔබේ ඇඟිලි තුඩු හෝ පින්සලක් භාවිතයෙන් මෙම ආලේපනය ගල්වන්න පුළුවන්. මෙය විනාඩි 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඔබේ මුහුණ මත තබා පසුව මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. පළවෙනි අවස්ථාවෙන්ම ඔයාට ඔයාගේ මුහුණේ තිබ්බ අඳුරු ලප ඉවත් වෙලා තියෙනවා කියලා ඔයාටම බලාගන්න පුළුවන්. ඔබත් නිවසේදීම මේ සත්කාරය කරන්න. පුංචි අමුද්‍රව්‍ය 3කින් ලස්සන මුහුණක් ඔබටත් අත් කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය අත්හදා බලලා ඔබට ලැබූ ප්‍රතිඵලයක් යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අදට අපි නවතින්නම්. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එතකන් ඔබට සුබ දවසක්.